අද අපි ජාතික ජනබලවේගයේ හැටියට කොළඹ මහනගර සභාවට ඉල්ලන අපේක්ෂකයන් ලෙස අප තැන්පත් කරන්න අද දවසේ අපි පැමිණියා. ඉතින් අපි දන්නවා කොළඹ නගර සභාව කියන්නේ විශේෂයෙන්ම කොළඹ කියලා බැලුවොත් කොළඹ නගරය කියලා බැලුවොත් අපේ මහ මැතිවරණයේ වෙලාවේ අපිට දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරලා දුන්නා. අපේ ආසන පහම අපි දින්නා මාලිමාව හැටියට ජාතික ජනබලවේගයේ හැටියට. ඉතින් අපි හිතනවා මේ වෙලාවෙත් පළාත් පාලන ඡන්දය කියන්නේ අපේ ගමේ ඡන්දය අපිට දැනෙන අපි දන්න කරන අය සහභාගී වෙන මේ ඡන්දෙත් ඉතාමත්ම ඒ විදිහටම ඒ වගේම දැවැන්ත ජයග්‍රහණයක් අපිට අත් කරගන්න පුළුවන් කියන එක අපි විශ්වාසයි. මොකද ජාතික ජනබලවේගයේ ඉන්න අපේ කොට්ටාශවල වැඩ කරගෙන යන අපේ සහෝදර සහෝදරයන් අපේ අපේක්ෂකයන් ඇත්තට මේ ඡන්ද කාලේ විතරක් නෙවෙයි ක්‍රියාත්මක නිකන් ක්‍රියාශීලී වෙන්නේ. ඊට වඩා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ විශේෂම ගියවර පළාත් පාලන මැතිවරණයේ ඉඳන් ඉතාමත්ම ක්‍රියාශීලී විදිහට නගරේ තියෙන ප්‍රශ්න, තමන්ගේ වත්තේ තියෙන ප්‍රශ්න, තමන්ගේ පාරේ තියෙන ප්‍රශ්නේ ඒවට මැදිහත් වෙලා ඒවට ඉතාමත්ම කඩිනමින් උත්තර හොයන්න ජනතාව වෙනුවෙන් වැඩ කරන ජනතාව අතරින්ම බිහි වුණ නායකයෝ තමයි ජාතික ජනබලවේගයේ මෙදා සැරේ ඉන්නේ. ඉතින් අපිට ඉතාමත්ම ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. මම හිතන්නේ ගිය වෙලාවේ පළාත් පාලන ඡන්ද වෙලාවේ අපිට හිටපු ඒ ලයිස්තුවට වඩා අපිට ටිකක් හොඳ ඉතාමත්ම ශක්තිමත් පිරිසක් මෙදා සැරේ එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි හරි ආසාවෙන් අපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා මෙදා සැරේත් අපේ දැන් තියෙන ජාතික තලයේ අපිට තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න නම් අපි දන්නවා නගරයටත් අපිට ඒ බලය ලබා ගන්න වෙනවා. විශේෂයෙන්ම කොළඹ නගරය කියලා බැලුවම අවුරුදු 75ක් තිස්සේ අපි දන්නවා නගරේ හැමදාම කොළ පාටින් වැඩි හරියක්ම තිබිලා තියෙන්නේ. හැබැයි දැන් ඒ තියෙන දේශපාලනය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ජරා ජීර්ණය වෙච්ච ඒ දේශපාලනය තවදුරටත් වළංගු නැහැ කියන එක අපි පාර්ලිමේන්තු මැතිවරණයේදීත් පෙන්නුවා. මෙවර අපේ පළාත් පාලන මැතිවරණයේදීත් ඒ විදිහටම ජනතාව අපිව ජාතික ජනබලවේගය අපේ ජනතාවාදී පාලනය ඒ වෙනුවෙන් කරන්න ඕන ඒ තීරණය ගනී කියන එක අපි අනිවාර්යෙන් විශ්වාස කරනවා. මෙදා සැරේ කොළඹ නගර සභාව දිනන්නෙත් මාලිමාව.